නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුම්බර කඳු පෙළ හරිමාන හාරයි සුන්දර බව උතුරන තැන් බොමයි තුන්තිස් දෙව්හාට මේ බිම බාරයි සෙංකඩගල නුවරම පිංසාරයි වජිරාසන හිඳ දහම් දිවාකර දෙසමින් සම්බෝධු ගුණමිහිරේ දෙසුමුවින් බුදු සිත් සනසාලන පරමරංසිදම් පද නිබාදේ පරමරංසිදම් පද නිබාදේ අරිය මගට වැඩි රාදොස් සුංකල පිළිවෙත් පුරනා දිගු සසරේ කුසුමරංසීස බැතින් වදින් නිමි උත්තම තෙරුවන් ගුණ නිබඳේ උත්තම තෙරුවන් ගුණ නිබඳේ තුනුරුවන් බැතිසිතින් හදවතෙහි නිදංකොට නැමද නවංපුන් පොහොය පෙරබැරින් නැගෙන මේ උතුම් පුන් පොහෝදා මහනුවර අස්ගිරි මහා විහාර මහපිරිවෙන් පරිශ්‍රයේ සිට මේ සූදානම් වන්නේ හිරු ටීවී සීලපාරමිතා කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි. එළමුල්ලේ ශ්‍රී විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ කාව්‍ය රචනයෙන් දේශනා කරන මම මනරම් සිතට සනසුන් සුව සදා දෙමි සිත සුව සදන සදහම් මග කියා දෙමි ගෙන මද වෙලාවක් දම් අසපුව සරසවමි මට අවසරයි මම හසලක සුමිත් හිමි සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං දිවිමාග සියලු ආකුසල් බිඳ හැරලන්න සුදීලෙන කුසල් දහමින් සිත පුරවන්න
ඇවිලෙන කෙලෙස් මාල සිත්වල දුරලංන පින්වත එයයි බුදුබණ සිහියට ගන්න. පින්නතුනි, මේ හිත කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකේ සියලු දෙනාම වසඟ වෙලා ඉන්නේ මේ හිතටයි. අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා නොහික්මුණු හිත ලෝ භයානක මායුදේ කියලා. ඒ කියන්නේ අපිට හානියක් කරන්න පුළුවන් දරුණුම සතුර තමයි පින්නතුනි මේ පාලනයෙන් ගිලුණ මේ මගේ හිත. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. අපි ඒ ගැන කවියෙන්ම අසා දැනගනිමු. දමනය නොකල සිත විපතකි සසර පුරා එය දුකතානායි කාඳුලට බාර මගම සාරා එහෙ මෙහෙ දුවන සිත සංවර කරන තුරා නෑසන සුමක් කෙලෙසුන් සිත මිදෙන තුරා එය බුදුවාදන කවුරුත් සිහියට ගන්න තුන්දර ඔබේ සිත සංවර කරගන්න පිම්බර සිතින් සඳහම් රස විඳගන්න පින්වත උතුම් මග දැන නිවනට යන්න